ගොඩක් කට්ටිය මෙසේජ් කරලා ඇහුව ප්‍රශ්නයක් තමයි ඩිවිඩන්ඩ්ස් කම්පැනි දෙන විදිහ තියෙනවාද කියලා. ඔව් ඇත්ත වශයෙන්ම තියෙනවා. ප්‍රධාන විදි දෙකයි තියෙන්නේ. ඉතින් මේ දෙකට විතරයි කම්පැනියක් ඩිවිඩන්ඩ් දෙන්නේ. පළවෙනි එක තමයි කෑෂ් ඩිවිඩන්ඩ්. ඒ කියන්නේ මුදල් වශයෙන් ඩිවිඩන්ඩ් දෙනවා. එතකොට මේක ඇනවුස්මන්ට් එකක් කරපුවාම මේකේ තියෙනවා එක්ස්පී ඩේට් එකක්. අන්න ඒ දවස් වෙනකොට ඔයාලඟ තියෙන ෂෙයාර්ස් වලට පේමන්ට් ඩේට් එක කියන දවසට ඔයාගේ බෑන්ක් ගිණුමටම මේක එනවා. එතකොට දෙවෙනි ක්‍රමේ තමයි ස්ක්‍රිප් ඩිවිඩන්ඩ්. ඒ කියන්නේ කොටස් වශයෙන් දෙනවා ඩිවිඩන්ඩ්. එතකොට මේකේ මේ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එන ඇනවුස්මන්ට් වල තියෙනවා කොච්චර අනුපාතකින්ද දෙන්නේ කියලා. සමහර විට එකට මෙච්චරක්. ඒ කියන්නේ එක කොටසක් දෙන්නේ මෙච්චර ෂෙයාර්ස් ප්‍රමාණයක් ඔයාලඟ තියෙනවා නම් විතරයි කියලා. එතකොට දැන් උදාහරණයකට අපි හිතමු කොටස් 100ක් තියෙන කෙනෙක්ට එක ෂෙයා එකක් දෙනවා. එතකොට මේක දෙන එකේ වාසිය තියෙනවා. ඒ කියන්නේ අපි කෑෂ් ඩිවිඩන්ඩ් නම් කොහොමත් වාසියනේ. එතකොට ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකේ මොකද තියෙන වාසිය? ඇත්තටම මේකේ විවිධ අයට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. නමුත් මට අනුව උදාහරණයකට ඔයා ටිකක් ලොකු ප්‍රයිස් එකකින් අරන් තියනවා නම් ෂෙයා එකක්. මේ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් මාර වැදගත්. මොකද මෙව්ව දෙන්නේ 15 මිලේ. ඒ කියන්නේ සමහරක් අවස්ථාවල ඔයා අරන් තියෙන මිලට සාපේක්ෂව 15 මිලකින් එන්න පුළුවන්. හරි. එතකොට අන්න ඇවරේජ් කරගන්න මේ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එක වැදගත් වෙනවා. ඊළඟ කාරණේ මේකේ තවත් වැදගත්කමක් තමයි ඔයාට නිකන් ෂෙයාර්ස් අරගෙන ඔයාගේ ෂෙයා ක්වොන්ටිටි එක වැඩි කරගන්න පුළුවන්. ෂෙයා ක්වොන්ටිටි එක වැඩි වෙනවා කියන්නේ ප්‍රොෆිට් එකක් එද්දී ඒ ප්‍රොෆිට් එක වැඩි වෙනවා. එතකොට මෙන්න මේ කාරණා තියෙනවා. තව විශාල කාරණා ගොඩක් තියෙනවා. ඔයාලට ඒක තේරෙන්නේ මේ ෂෙයා මාකට් එකේ ඉද්දී අනිවාර්යයෙන්ම තේරෙනවා. ඉතින් වීඩියෝ බල ඉඳලා විතරක් ආයෝජනය කරලා දිනු වෙන්න බෑ. ආයෝජනය කරන්න ටයිම් එක ඒක ඔයා මේ වීඩියෝ බලලා කරනවා අනිවාර්යෙන් අපුඩියක් ගන්න ඕනේ. thank you. එහෙනම් ඊළඟට ඔයා මේක ක්‍රියාවක් බවට පත් කරන්න. හරිද? එතකොට ක්‍රියාවක් බවට පත් කරොත් තමයි ඔයාට සාර්ථකත්වයක් තියෙන්නේ. එහෙනම් මේ ක්‍රම දෙකට තමයි කම්පැනියක් ඩිවිඩන්ඩ් දෙන්නේ. ඔය වැඩිපුර මාස කොයි විදිහට කියලා පාලින් කමෙන්ට් එකක් දාන්න එනවා. ජය වේවා.